ඔයාලත් YouTube වීඩියෝ බලන්න හදන හැම වෙලාවකම එක පිට එන ඇඩ්ස් නිසා කරදර වෙලා දින්නේ. එහෙම නැත්නම් YouTube සින්දුවක් දාලා ෆෝන් එක ලොක් කරාම නතර වෙන එක ගැන කරදර වෙලාද ඉන්නේ. ගොඩක් දෙනෙක් මේකට විසඳුමක් විදියට YouTube Premium ගන්න උත්සාහ කළත් හැමෝටම ඒක මුදල් ගෙවලා ගන්න හැකියාවක් නැහැ. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ iPhone එක පාවිච්චි කරන ඔයාලට මේ ප්‍රශ්න දෙකම තියෙන සුපිරිම විසඳුමක් ගැන. අද අපි කතා කරන්න යන්නේ PreTap කියන app එක ගැන. මේකෙන් කොහොමද ads නැතුව වීඩියෝ බලන්න, මේක සේෆ්ද, මේ හැමදේම අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. මුලින්ම කියන්න ඕනි මේ app එක අපිට Apple App Store එකෙන්ම download කරගන්න පුළුවන්. ඒ නිසා මේක install කරගන්න එක හරිම ලේසි. ඔයාලට කරන්න තියෙන්නේ App Store එකේ PreTap කියලා search කරන එක විතරයි. මේ app එකේ තියෙන විශේෂතාවය තමයි මේක YouTube interface එකට ගොඩක් සමානයි. ඒ නිසා ඔයාලට අලුතෙන් දෙයක් ඉගෙන ගන්න දෙයක් නැහැ. හරිම සරලව පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ තියෙන ප්‍රධානම වාසි මොනවද කියලා. පළවෙනි දේ තමයි ads නැති එක. ඔයාලා දන්නවා YouTube එකේ වීඩියෝ එකක් බලනකොට මුලින්ම ads දෙකක් එනවා. වීඩියෝ එක මැදදී ads එනවා. හැබැයි PreTap කියන එකේ වීඩියෝ එක play කරද්දි කිසිම කරදරකාරී ad එකක් එන්නේ නැහැ. ඔයාලට ඕනෑම වීඩියෝ එකක් දිගටම බාධාවකින් තොරව බලන්න පුළුවන්. දෙවෙනි වැදගත් දේ background play. මේක තමයි ගොඩක් අය හොයන feature එක. සාමාන්‍ය YouTube app එකේ සින්දුවක් අහන ගමන් අපි වෙන app එකකට ගියොත් ෆෝන් එක ලොක් කරොත් සින්දුව නතර වෙනවා. හැබැයි මේ app එකේදී ඔයාට සින්දුව play කරලා app එකෙන් අයින් වෙලා WhatsApp යන්න පුළුවන්. ෆෝන් එක ලොක් කරලා සාක්කුවේ දාගෙන සින්දුව අහන්න පුළුවන්. ඊළඟට තියෙන පාසුකම තමයි picture in picture. එහෙම නැත්නම් pip mode එක. ඔයාලට වීඩියෝ එකක පොඩි වින්ඩෝ එකක් විදියට ස්ක්‍රීන් එකේ තියාගෙන වෙන වැඩක් කරන්න මේකෙන් ඉඩ දෙනවා. ඒ වගේම මෙතනදී ඔයාලට වීඩියෝ එකේ quality එක තෝරන්න පුළුවන්. pixel 720 pixel 1080 වගේ high quality වීඩියෝ මේකෙන් බලන්න පුළුවන්. හැබැයි පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. සමහරක් වෙලාවට ඔයාගේ ඉන්ටර්නෙට් වේගය අඩු නම් quality එක මාරු වෙන්න පොඩි වෙලාවක් ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේකේ තියෙන අවාසි. එහෙම නැත්නම් අපි සැලකිලිමත් වෙන්න ඕනි දේවල් ගැන. මේක third party app එකක්. ඒ කියන්නේ මේක YouTube සමාගම නිල app එකක් නෙමෙයි. ඒ නිසා ඔයාගේ ප්‍රධාන Google account එකෙන් මේකට log වෙන එක ගැන දෙපාරක් හිතන්න. මම නම් කියන්නේ log වෙන්නේ නැතුවයි වීඩියෝ බලන්න කියලා. මේ වගේ apps ඕන වෙලාවක App Store එකෙන් අයින් වෙන්න පුළුවන්. නැත්නම් වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. මොකද YouTube සමාගම නිතරම උත්සාහ කරනවා මෙවැනි ad blocker apps නවත්තන්න. ඉතින් අවසාන වශයෙන් කිව්වොත් ඔයා සල්ලි ගෙවන්නේ නැතුව YouTube ads නැතුව බලන්න සහ background එකේ සින්දු අහන්න ඕනේ නම් PreTap කියන්නේ දැනට තියෙන හොඳම විසඳුමක්. හැබැයි පාවිච්චි කරනකොට මම අර කලින් කිව්ව privacy ගැන පොඩ්ඩක් හිතන්න. ඔයාලත් මේ app එක පාවිච්චි කරලා බලලා ඔයාලගේ අදහස පහලින් comment කරන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න කැමති නම් රුවන්ටෙක් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අදට මම සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.